වලට ආසාත්මිකතා අපිට විශේෂයෙන්ම දකින්න පුළුවන් වැඩිපුරම දකින්න පුළුවන් ඇන්ටිබයොටික් නැත්නම් ප්‍රතිජීවක කියන ඖෂධ වලට. ඒ වගේම නිර්වින්දක ඖෂධ වලටත් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ආසාත්මිකතා දරුණු තත්ත්වයේ වෙන්න පුළුවන්. ඇනොෆිලැක්සිස් මාරාන්තික තත්ත්වයේ ආසාත්මිකතාවයක් බෙහෙත් වලට ඇති වෙන්නත් පුළුවන්. අපි හිතනවා මේ බෙහෙත වැරදි බෙහෙතක් දුන්නේ, එහෙම නැත්නම් වැරදි ඩෝස් එකක් දුන්නේ, වැරදි තැනකට දුන්නේ. අද අපි බෙහෙත් වලට ඇතිවන ආසාත්මිකතා ගැන කතා කරමු. එතකොට බෙහෙත් වලට ආසාත්මිකතා අපිට විශේෂයෙන්ම දකින්න පුළුවන් වැඩිපුරම දකින්න පුළුවන් ඇන්ටිබයොටික් නැත්නම් ප්‍රතිජීවක කියන ඖෂධ වලට. පෙනිසිලින් වර්ගයේ ඖෂධ විශේෂිතයි. මොකද ඒකට තමයි අපි වැඩිපුරම දකින්නේ. නමුත් ඕනම ඇන්ටිබයොටික් එකකට ඕනම ප්‍රතිජීවකයකට ආසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ වේදනානාශක අපි NSAID කියලා කියනවා. වේදනානාශක වලට ඇතිවන ආසාත්මිකතා බහුලව දකින්න පුළුවන්. ඒ වගේම පැරසිටමෝල්, ඒ වගේම නිර්වින්දක ඖෂධ වලටත් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ආසාත්මිකතා බෙහෙත් එක පළවෙනි වේලෙම කියන්නේ ෆස්ට් ඩෝස් එකෙන්ම මේ ආසාත්මිකතාවය ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ මිනිත්තු ගාණක්, තප්පර ගාණක්, සමහර විට වැඩිම පැයක් දෙකක් ඇතුළත තමයි මේ ආසාත්මිකතාවයක රෝග ලක්ෂණ ඇති වෙන්නේ. එතකොට ආසාත්මිකතා දරුණු තත්ත්වයේ වෙන්න පුළුවන්. ඇනොෆිලැක්සිස් මාරාන්තික තත්ත්වයේ ආසාත්මිකතාවයක් බෙහෙත් වලට ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ බෙහෙත් වලට ආසාත්මිකතාවය ඇති වෙන්නේ බෙහෙතේ වරදකට නෙමෙයි. අපි හිතනවා මේ බෙහෙත වැරදි බෙහෙතක් දුන්නේ, එහෙම නැත්නම් වැරදි ඩෝස් එකක් දුන්නේ, වැරදි තැනකට දුන්නේ. එහෙම නෙමෙයි. ඔබගේ ශරීරයෙන් තමයි මේ බෙහෙත වැරදි විදිහට අඳුනගන්නේ. ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැරදි විදිහට මේ බෙහෙත හඳුනගෙන ඒක අපිට හැඟට හානි කරයි කියලා අඳුනගෙන ඒකට විරුද්ධව ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි මේ බෙහෙත් වලට ආසාත්මිකතාවය ඇති වෙන්නේ. මේ බෙහෙත් ආසාත්මිකතා ගැන මොන බෙහෙතටද ආසාත්මිකතාවය ඇති වුණේ කියලා බලන්න අපිට ස්කින් ප්‍රික් ටෙස්ට් පරීක්ෂණය මගින් හඳුනා ගන්න පුළුවන්. එතකොට අපේ විශේෂතම දේ තමයි බෙහෙතකට ආසාත්මිකතාවයක් තියෙනවා නම් ඒ බෙහෙතේ නම අපි සෑම මොහොතකම අපි වෛද්‍යවරයෙක් වෙත යනකොට බෙහෙත් ගන්න ගිය අවස්ථාවකදී ඒක අනිවාර්යයෙන්ම පවසන්න ඕනේ. මොකද ඒක ආය අපේ ඇඟට ඇතුල් නොකළ යුතුයි. එතකොට ඒ පරීක්ෂණය මගින් ස්කින් ප්‍රික් ටෙස්ට් පරීක්ෂණය මගින් තහවුරු කරන ඒ බෙහෙත් වර්ගය ඔබගේ ඒ කාඩ් එකක ලියගෙන ඒක සෑම විටම ඉදිරිපත් කළ යුතුයි ඔබ බෙහෙත් ගන්නා සෑම මොහොතකම.